සැමට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වුණා. මේ ගැන ඇත්ත දැනගන්න හිරු අපි කතා කළා ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ෆර්නැන්ඩෝට. රොෂාන්, මොකද්ද ඇත්තටම මේ සිදුවීම? අපි දැක්ක මට තියෙන ප්‍රශ්නේ තමයි මේ කෙලින් කතා කරනවා කියන්නේ ඒකටද කියන එක. දැන් සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් කාත් එක්ක හරි අපි යාට එක්ක කෝල් එකක් දෙනකොට තේම හම්බෙනවා. අහලා කෙලින් කතා කරන ප්‍රශ්න විසඳ ගන්නවා. දැන් මේ වීඩියෝ එකක් කරලා Facebook එකට දාලා කෙලින් කතා කරනවා කියන එක මම දන්නේ නැහැ ඒක කොච්චර දුරට හරිද කියන එක. ඇත්තටම එයා කියලා දෙන්න අපි යාට බෑක් කරන්නේ නැහැ කියලානේ. ඔව් අපි යාට බෑක් කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව දැනගන්න අපිට කතා කරන්න ඕනේ. ඒ වගේම තව මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. තව ওই ගායිකාවට මේ මේරියන්ස් බෑක් කරන්නේ නැහැ. වායෝ බෑක් කරන්නේ නැහැ. ඩැඩි බෑක් කරන්නේ නැහැ. සරිත් සුරිත් බෑක් කරන්නේ නැහැ. ඉන්ෆිනිටි බෑක් කරන්නේ නැහැ. ඒ ඇයිද දන්නේ නැහැ. එතකොට ෆ්ලෑෂ්බැක් විතරක් මෙයා මෙන්ෂන් කරන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. ඒ වගේම යා කියලා තියෙනවා මේ අලුතෙන් ඉන්න මල්ලිලා හොඳට ගහනවා කියලා ඇත්ත අපිත් දන්නවා. දක්ෂ කොල්ලෝ ඉන්නවා හොඳට ගහන කොල්ලෝ ඉන්නවා. ඉතින් ඒ අලුත් මල්ලිලාට කියලා ගහ ගන්නකො. ඒ ෆ්ලෑෂ්බැක් පස්සේ ෆ්ලෑෂ්බැක් විතරක් මල්ලන් දගලන්නේ නැතුව. එහෙම නේද? මට හිතෙන්නේ අවධානය ගන්න තමයි ඕක දාලා තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. අවධානය ගන්න. ඒ වගේම අර ගායකයෙකුත් මේ දාලා තිබ්බා අපි ඒකත් දැක්කා. ඒකනම් මේ අපිටත් හිතා ගන්න බෑ මොකද්ද කියලා. මොකද මේ මං හිතන්නේ යාව අපිට මේ අවුරුද්දක කාල සීමාවෙම හම්බුනේ දෙපාරක් විතර. ඊපස්සේ අපිට හම්බුනේම නෑ. ඕගනයිසර්ලා ඇහුවේවත් නෑ අපෙන් මේ ආටිස්ට් කෙනෙක් ඉන්නවා මෙයාව දාන්නද කියලා. මම හිතන්නේ ඒක යාගේ ජනප්‍රියත්වය මේ පිරිහිලා අඩු වෙලා කියන එක තමයි මට හිතෙන්නේ. මොකද නැත්තම් අහන්න ඕනනේ. ඒක නිසා ජනතාව කියන්නේ රසිකයෝ ප්‍රතික්ෂේප කරලා තියෙන එක අපි අලුතෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ නෑ. මේක මම හිතන්නේ ඒක සාමාන්‍යයාගේ මේ හිට් එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම එක දෙයක් මම ඒක දැක්කා. යාර බෑන්ඩ්ස් වලට කියලා තියෙනවා මේ බැකින් බෑන්ඩ් කියලා. ඉතින් ඇත්තටම එකෙන් කියන්නේ මේ අපි ආටිස්ට්ලා උඹලා බැකින් බෑන්ඩ් උඹලා අපිට බැක් කරන්න ඕන කියන වගේ හැඟීමක් එයා දීලා තියෙනවා. මම හිතන්නේ මේකෙන් ගන්න ඕන සමස්ත අපේ බෑන්ඩ්ස් වල ඉන්න අය මේ ඒ විදිහට ගරුත්වයක් දීලා තියෙනක හරිද කියලා සහ මේ ඔය බෑන්ඩ්ස් වල කොල්ලෝ මේ අතින් වියදම් කරන් ඇවිල්ලා තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ලොකු කැපකිරීමක් කරනවා. ඒ කැපකිරීමට දීපු හොඳ අපහාසාත්මක උපහාසාත්මක ගෞරවයක් ඒක. ඒක නිසා ඒ ගැන අපි බෑන්ඩ්ස් වල මල්ලිලා තීරණයක් ගනි. ඉතින් සමස්තයම ගත්තාම මට හිතන්නේ මේ සමස්තයම ගත්තාම මට හිතෙන්නේ මේ අවධානය ගන්න කරපු වැඩක් හැටියට ඉතින් අපිට අපේ වෘත්තිය ඇතුලේ මේක හරියට අරගෙන යන්න මේකේ ක්වොලිටි එකක් තියාගන්න යම් තීරණ ගන්න වෙනවා. ඉතින් ඒ තීරණ ගත්ත හින්දා තමයි ෆ්ලෑෂ්බැක් අවුරුදු 33ක් මෙතන තියෙන්නේ. ඒක අනුමත කරලා තියෙනවා ජනතාව. මේ වෙනකොටත් ලොකු සෙනගක් අපේ ෂෝ වලට එනවා. ඒ මිනිස්සු දන්නවා මේ මිනිස්සු වෙනුවෙන් අපි සාධාරණයක් කරනවා කියලා. ඉතින් ඒ ආදරේ මට ඇති. මොකද මේ චරිතයක් නැති මිනිස්සුන්ගේ චරිත සහතික අපිට එපා. අපිට හොඳ මිනිස්සු ටිකක් ඉන්නවා ආදරය කරන. මේ මිනිස්සුන්ගේ ආදරය අපිට ඇති. ඒක නිසා මම අහලා තියෙන්නේ කොහොම පටන් ගත්තත් මොන විදියට පටන් ගත්තත් ලස්සනට ඉවර කරන්න කියලා. ඉතින් අපිට ඕනේ ඒක. ඒක නිසා මේ එලිමහන් ප්‍රාසංගික කලාවේ ඔය ෂෝ බලන්න යන අහිංසක දුප්පත් මිනිස්සුන්ට පවුල් පිටින් එන මිනිස්සුන්ට හොඳ දේ දෙන එක මගේ වගකීමක් කියලායි මම දන්නේ. මට හිතෙන්නේ. ඉතින් ඒක ඉදිරියටත් කරනවා. Thank you.